හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පළවෙනි C program එක හදන්න. ඉතින් කලින් වීඩියෝස් දෙකේ මම ඔයගලන්ට කියලා දුන්නා Ubuntu terminal එක සහ Ubuntu environment එක ගැන පොඩි දේවල් ටිකක්. ඉතින් අද ඒවත් අරගෙන අපි අපේ program එක ඉස්සරහට කරගෙන යමු. ඉතින් අද මම ඔයගලන්ට මුලින්ම කියලා දෙන්න යන්නේ පළවෙනි C program එක හදන්න. ඉතින් ඕගොල්ලෝ Ubuntu terminal එකේ නම් කරන්නේ Ubuntu terminal එකේ කොහොමද රන් කරන්න කියන එක තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගෙන් කවුරු හරි Ubuntu terminal එක use කරන්නේ නැත්නම් මේක රන් කරන්න සහ කෝඩ් කරන්න ඔයගලන්ට පුළුවන් Code Blocks කියන software එක use කරලා ඔයගොල්ලන්ගේ program එක කෝඩ් කරලා ඒක රන් කරන්න. ඒකත් මම කියලා දෙන්නම්. ඉතින් පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි අපි ඉතින් terminal එක open කරගන්න ඕනේ සුපුරුදු විදිහට. මොකද අපි හැම එකම කරන්නේ terminal එකේ program කරන්නේ අනිවාර්යෙන් terminal එකේ අපි Ubuntu වල දැනට. ඉතින් මම මුලින්ම ටර්මිනල් එක ඕපන් කරගන්න. දැන් ඉතින් ඕගොල්ලන්ට Ubuntu ටර්මිනල් එක අලුත් දෙයක් නෙමෙයි. හොඳයි. ඉතින් C ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද? පළවෙනි ප්‍රශ්නේ එක. C ප්‍රෝග්‍රෑම් කරන්න නම් අපිට C ෆයිල් එකක් තියෙන්න ඕනේ. ඉතින් මුලින්ම මම කරන්නේ C ෆයිල් එක හදාගන්න. ඉතින් C ෆයිල් එක හදාගන්නේ VEdit එකේ. මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද VEdit එකෙන් ටෙක්ස්ට් ෆයිල් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒ ප්‍රොසෙස් එක ඒ විදිහටමයි C ෆයිල් එකක් හදාගන්නේ. ෆයිල් ටයිප් එක විතරයි වෙනස් වෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේ කොහොමද ටෙක්ස්ට් ෆයිල් එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකේ පුළුවන් අපිට .c කියන ෆයිල් ටයිප් එක යූස් කරලා C ෆයිල් එකක් හදාගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ VEdit එකේ අපේ ෆයිල් එක හදාගන්න එක. C ෆයිල් එක හදාගන්න එක. vi මම දෙන්නම් ෆයිල් නේම් එක විදිහට first කියන්නේ මගේ C ෆයිල් එකේ නම. ඊට පස්සේ මම දෙනවා .c කියන ෆෝමැට් එක. එතකොට ෆයිල් නේම් එක තමයි ෆස්ට්. එතකොට ෆයිල් ටයිප් එක තමයි C. ෆස්ට් කියන එක C ෆයිල් එකක් කියලා තමයි මේකෙන් කියන්නේ. මේ කමාන්ඩ් එක ටයිප් කරලා ඔයගලන්ට පුළුවන් එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති අපේ first.c කියන ෆයිල් එක VEdit එකෙන් ඕපන් වෙනවා. ඉතින් මේ තමයි අපේ කෝඩ් කරන එන්වයරන්මන්ට් එක. හරි. ඉතින් කෝඩ් එක කරන්න කලින් මම කලින් කිව්වා අපිට VEdit එකේ notepad එක වගේ එක දිගට ටයිප් කරගෙන යන්න බෑ. අපි ඉස්සෙල්ලා insert mode එකට යන්න ඕනේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා කොහොමද insert mode එකට යන්නේ කියලා. keyboard එකේ I කියන බටන් එක press කරාන් පස්සේ අපේ VEdit එකේ insert mode එකට යනවා. දැන් මම ඉන්නේ insert mode එකේ. මම මුලින් C program එක type කරගෙන ගිහිල්ලා ඒක run කරන process එකත් කරලා output එකේ පෙන්නලා ඔයගලන්ට කියලා දෙන්න code එකේ තියෙන syntax මොනවද කියන එක. ඉතින් මම මුලින්ම කෝඩ් එක ටයිප් කරගෙන ඉන්න. හරි. මේ තමයි අපි අද කරන C ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මම මේ කෙටියෙන් කියන්නම් මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ හරිම සරල දෙයක්. මම මේ ටයිප් කරලා තියෙන hello world කියන සෙන්ටෙන්ස් එක ප්‍රින්ට් කරන එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ. ඉතින් මම මේ එකින් එක මේ සින්ටැක්ස් මේ ඉන්ක්ලූඩ් මොනවාද int එක main එක void එක printf return මම මේ හැමදේම කියලා දෙන්නම් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරාට පස්සේ මුලින්ම මම මේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරන් ඉන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොහොමද VEdit එකේ ෆයිල් එකක් සේව් කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම insert mode එකෙන් අයින් වෙන්න ඕනේ. ඉතින් insert mode එකෙන් අයින් වෙන්න keyboard එකේ escape key එක press කරලා :wq exclamation mark එක ගහලා enter කරන්න. enter කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ෆයිල් එක සේව් වෙලා තියෙන කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලමු ෆයිල් එක ඇත්තටම ක්‍රියේට් වෙලා තියෙන කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති first.c කියන ෆයිල් එක මගේ home directory එකේ සේව් වෙලා තියෙනවා. දැන් මේක අපිට run කරගන්න. run කරගන්න කියන්නේ අර මම type කරලා තියෙන hello world කියන sentence එක මට print කරගන්න ඕනේ. ඉතින් print කරගන්න නම් අපි ඉස්සෙල්ලා මේ C ෆයිල් එක කම්පයිල් කරගෙන ඉන්න ඕනේ. ඉතින් කම්පයිල් කරන්නේ gcc ස්පේස් එකක් තියන්න. ඔයාගේ ෆයිල් එක ඔයාගේ ෆයිල් නේම් එක ටයිප් කරන්න. ඊට පස්සේ මම දැන් හදලා තියෙන්නේ first.c නේ. ඊට පස්සේ මම දෙනවා first.c කියලා ගහලා ස්පේස් එකක් තියන්න. ඊට පස්සේ dash o කියලා ටයිප් කරන්න. ඊට පස්සේ අපි හදාගන්න ඕනේ executable C ෆයිල් එක. ඉතින් මේ තියෙන අපේ C ෆයිල් එක. නමුත් අපි හදාගන්න ඕනේ executable C ෆයිල් එක. ඒ කියන්නේ මේ C ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට අපි හදන executable C ෆයිල් එක තමයි රන් වෙන්නේ.
ඉතින් මම දෙන්නම් එක්සිකියුටබල් C ෆයිල් එක විදිහට නියෝ කියලා. ඉතින් මගේ ෆයිල් නේම් එක තමයි first.c. ඒක කම්පයිල් වෙනකොට යස් කරන එක්සිකියුටබල් ෆයිල් එක තමයි නියෝ කිය. ඉතින් මම මේක ගහලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙලා තියෙනවා. දැන් අපිට ඕනේ අපේ hello world කියන සෙන්ටෙන්ස් එක print කරගන්න. ඒක කරන්න අපි දෙන කමාන්ඩ් එක තමයි අපේ එක්සිකියුටබල් ෆයිල් එකේ නේම් එක දෙනවා. දැන් මගේ එක්සිකියුටබල් ෆයිල් එකේ නේම් එක new. ඉතින් මම new කියන එක තමයි මෙතනට දෙන්න ඕනේ. new කියලා ගහලා එන්ටර් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති අර මගේ C ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තිබිච්ච hello world කියන වර්ඩ් එක මෙතන print වෙලා තියෙනවා. ඉතින් මම මොකද්ද මුලින්ම කරේ? මුලින්ම මම C ෆයිල් එකක් හදාගත්තා. ඊට පස්සේ ඒකේ මගේ ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරා. ප්‍රෝග්‍රෑම් එක කෝඩ් කරා. කෝඩ් කරලා ඉවරනාට පස්සේ මම මේක සේව් කරගත්තා. ඊට පස්සේ මම අපි සේව් කරගත්තු C ෆයිල් එක GCC කම්පයිල් එක යූස් කරලා GCC කම්පයිල් එක යූස් කරලා කම්පයිල් කරගත්තා. ඉතින් මගේ එක්සිකියුටබල් ෆයිල් එකේ නේම් එක තමයි new. එතකොට මම එක්සිකියුටබල් ෆයිල් එකේ නේම් එක තමයි රන් කරාට පස්සේ මේ hello world කියලා print වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේ තියෙන්නේ මගේ එක්සිකියුටබල් ෆයිල් එක. මේ තියෙන්නේ මගේ C ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයගලන්ට පේන ඇති මම හදපු එක්සිකියුටබල් ෆයිල් එකයි C ප්‍රෝග්‍රෑම් එකයි දෙක වෙන වෙනම සෙපරේට්ම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා ඔයගලන්ට එක්සිකියුටබල් ෆයිල් එකක් හදන්නේ නැතුවත් මේක මේ විදිහටම අවුට්පුට් එක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ new කියන එක්සිකියුටබල් ෆයිල් එකක් හැදෙන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට පුළුවන් කෙලින්ම අපේ C ෆයිල් එකම කම්පයිල් කරලා C ෆයිල් එකම රන් කරන්න. ඉතින් ඒකට ඔයගලන්ට කරන්න තියෙන්නේ gcc first.c මේ තියෙන මගේ C ෆයිල් එක මම -o executable ෆයිල් එකේ නේම් එකක් දෙන්නේ. මම කෙලින්ම මේ අපේ ෆයිල් නේම් එක ගහලා මම එන්ටර් කරනවා. එන්ටර් කළා ඔයගලන්ට තියෙන්නේ .a.out කියන කමාන්ඩ් එක දෙන්න. කමාන්ඩ් එක තමයි .a.out. එතකොට අපේ එක්සිකියුටබල් ෆයිල් එකක් හැදෙන්නේ නැහැ. අපේ C ෆයිල් එක තමයි කෙලින්ම කම්පයිල් වෙලා අපේ අවුට්පුට් එක දෙන්න. ඉතින් ආගාවට පස්සේ hello world කියන අවුට්පුට් එක එතනිනුත් ගන්න පුළුවන්. අපිට ඕන නම් එක්සිකියුටබල් ෆයිල් එකක් හදලත් කම්පයිල් කරලා අපේ එකම අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒ වගේම එක්සිකියුටබල් ෆයිල් එකක් හදන්නේ නැතුව උනත් අපිට පුළුවන් අවුට්පුට් එක ඒ විදිහටම ගන්න. ඉතින් ඕගලන්ට පේනවා ඇති ඒ වෙනකොට එක්සිකියුටබල් ෆයිල් එකක් හැදිලා නැහැ. ඒ වෙනුවට තියෙනවා .a.out කියලා. එතකොට .a.out එක තමයි ඔටෝමැටිකලි එක්සිකියුටබල් ෆයිල් එක වෙන්නේ. අපි හදන අර ස්පෙෂලි නමක් දීලා එහෙම හදන්නේ නැහැ එක්සිකියුටබල් ෆයිල් එක. .a.out කියන එක තමයි කම්පයිලර් යූස් කරන්නේ. දැන් ඕගලන්ට කොහොමද C ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරගන්නේ රන් කරගන්නේ කියන එක තේරෙනවා ඇති. ඉතින් මම දැන් කියලා දෙන්නම් අපේ C ෆයිල් එකේ තිබිච්ච සින්ටැක්ස් මොනවද කියලා. ඉතින් මට පුළුවන් දැන් ආයි අපේ C ෆයිල් එක ඇතුළට යන්න vi first.c. හොඳයි මේ තියෙන්නේ අපේ C ප්‍රෝග්‍රෑම් එක. හරි මම මුලින්ම කියලා දෙන්නම් පළවෙනි ලයින් එක මොකක්ද කියලා. පළවෙනි ලයින් එකෙන් වෙන්නේ මොකක්ද කියන එක මම කියලා දෙන්න. ඉතින් පළවෙනි ලයින් එකේ තියෙන්නේ #include stdio.h කියන කමාන්ඩ් එක. ඉතින් මම කියලා දෙන්නම් දැන් මොකද්ද ඒකින් වෙන්නේ කියලා. ඉතින් මොකක් හරි ලයින් එකක් hash වලින් පටන් ගන්නවා නම් ඒක process කරන්නේ C වල තියෙන pre process එකෙන්. මේ pre process එක compile කරන එක්කෙනාගේ ඒ කියන්නේ compile එකේ part එකක් නෙමෙයි. ඒක වෙනම තියෙන්නේ. ඒ කියන්නේ compile කරනකොට දැන් අපි GCC file එකනේ use GCC compile එකනේ use කරන්නේ. ඒ GCC compile එකේ part එකක් නෙමෙයි මේ #include කියන එක. ඒක හරියන්නේ වෙනම තියෙන එකක්. ඉතින් pre process එකක් කියන්නේ හරියට නිකන් ආදේශකයක් වගේ. කියන්නේ මේක මේ compile එකේ කෑල්ලක් නෙමෙයි. මේක වෙනම අපේ වෙනම ෆයිල් එකක් ගෙනල්ලා අපේ C ප්‍රෝග්‍රෑම් එකට ඉන්සර්ට් කරනවා වගේ. වෙනම ෆයිල් එකක් කොහෙන් හරි ගෙනල්ලා අපේ C ප්‍රෝග්‍රෑම් එකට ඉන්සර්ට් කරනවා වගේ process එකක් තමයි මේ pre process එකකින් කරන්නේ. ඉතින් අපි මේ වෙලාවේ use කරලා තියෙන pre process එක තමයි #include කියන එක. #include කියලා කියන්නේ අපි මේ මොහොතේ use කරලා තියෙන pre process එකක්. ඒක compile එකේ part එකක් නෙමෙයි.
ඉතින් අපි මොනාද මේ හැෂ් ඉන්කලෝඩ් කියන ප්‍රීප්‍රොසෙසිකින් කරලා තින්නේ. ඉතින් හැෂ් ඉන්කලෝඩ් කියන ප්‍රීප්‍රොසෙසිකින් මම කරලා තින්නේ stdio.h කියන හෙඩ ෆයිල් එක. .h එකෙන් කියවන හෙඩ ෆයිල් එක. හෙඩ ෆයිල් එක ගැනත් මං ඉස්සරහට කියන්න. ඉතින් මම ඉන්කලෝඩ් කියන ප්‍රීප්‍රොසෙස් එක යූස් කරලා stdio.h කියන හෙඩ ෆයිල් එක අපේ C ප්‍රෝග්‍රෑම් එකට ඉන්කලූඩ් කරගෙන තියෙනවා. ඉතින් මේ stdio.h කියන එක තේරුම තමයි ස්ටෑන්ඩඩ් ඉන්පුට් අවුට්පුට් හෙඩ ෆයිල් එක තේරුම් නැත්තං මම ඉස්සරහට කියන අපේ printf වගේ ඒව තියෙනකොට ස්ටෑන්ඩඩ් ඉන්පුට් අවුට්පුට් හෙඩ ෆයිල් දැනට ඔලුව තියාගන්න. දැන් ඒ ලයින් එකකින් වෙන්නේ ඒක. ඉතින් මම කලින් කරා වගේ මම C ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරානේ. අපි හදපු C ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරා. හැබැයි මේ ප්‍රී ප්‍රොසෙස් එකෙන් එන ෆයිල් එක එකන stdio.h කියන හෙඩ ෆයිල් එක ඕල්රෙඩි කම්පයිල් වෙලා තින් ඒක අලුතින් කම්පයිල් කරන්නේ නෑ GCC කම්පයිල මොකද ඒක GCC කම්පයිලගේ පාට් එකක් නොවන නිසා. ඉතිං අපි කෙලින්ම මේක හැෂ් ඉන්කලෝඩ් කියන ප්‍රීප්‍රොසෙස් එක යස් කරලා අපේ C ෆයිල් එකට ඉන්කලූඩ් කරගන්න එක විතරයි මෙතනදි කරන්න. ඒක ඔගලන්ට තේරෙන් නැති කියල මම හිතනවා. ඊළඟට තියෙන ලයින් එක තමයි කෝඩ් ලයින් එක තමයි ඉන්ට් මේන් වරහන්න ඇතුළ තියෙන අපේ වොයිඩ් කියන කමාන්් එක නැත්තා සින්ටක්ස් එක. ඉතින් බොහෝදුරට හැම C ප්‍රෝග්‍රෑම් එකම පටන්ගන්නේ මේන් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි එකන මේන් ෆංක්ෂන් එක. මං ෆංක්ෂන්ස් ගැන ඉස්සරහදි කියල දෙන්න දැනට ඔළුව තියාගන්න මේන් කියන්නේ ෆංක්ෂන් එක. මේන් ෆංක්ෂන් එකින් තමයි බොහෝදුරට හැම C ෆයිල් එකම පටන්ගන්න. අපේ C ප්‍රෝග්‍රෑම් එක කම්පයිල්ලා එක්සිකියුට් එන්න ගන්න මෙන්න මේ මේන් කියන ෆංක්ෂන් එක ඉද මම කලින් කිව අපේ ඉන්කලෝඩ් කියන ප්‍රීප්‍රොසෙස් එක කම්පයිල් වෙලා තියන stdio.h කියන හෙඩ ෆයිල් එක කම්පයිල් වෙලා තියන එක අලුතෙන් කම්පයිල් වෙන්න නැහැ. අපේ C ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙන්න ගන්නේ මෙන්න මේ මේන් ෆංක්ෂන් එක ඉඳල තමයි අපේ C ප්‍රෝග්‍රෑම් එක එක්සිකියුට් වෙන්න ගන්න. ඉතින් ඉන්ට් කියලා කියන්නේ ඉන්ට් කියල ගැන කීවර්ඩ් එකක්. ඉතින් ඒකින් කියවෙන්නේ අපේ මේන් ෆංක්ෂන් එකින් එලියට යන්නේ ඉන්ටිජ එක. මේ ඉන්ටිජ එකක් කියන්නේ මොකක්ද කියලා මම වේරිබල්ස් කියන පාඩමකද හරියටම කියල දෙන්න දෙනට ඔලුව තියාගන්න ඉන්ටිජ එකක් කියල කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් හරිනිකම් බින්දුව 1 2 3 ඒ වගේ පූර්ණ සංඛ්‍යාවක් තමයි ඉන්ටිජ එකක් කියල කියන්නේ කියන්නේ දශමස්ථාන නැහැ. ඉතින් මේන් කියල කියන්නේ අපේ ෆංක්ෂන් එක නේම් එක ෆංක්ෂන් එක නේම එක තම මේන් කියලා කියන්න. ඉට පසම වරහන්න ඇතුළ තියෙන වොයිඩ් කියලා වොයිඩ් කියන එකින් කියන්නේ අපේ මේන් ප්‍රෝග්‍රෑම් එකට කොහෙන්වත් ඉන්ෆෝමේෂන් රිසිව් කරගන්න නෑ නැත්තන් ඉන්ෆෝමේෂන් අරගන්න නෑ. ඉති පස්සේ තියෙන්නේ අපේ C ප්‍රෝග්‍රෑම් එක බොඩිය එක C ප්‍රෝග්‍රෑම් එක බොඩියකටත් මායිමත් තියෙන. ඉතින්ගේ මායිම තමයි මෙන්න මේ කර්ලි බ්‍රැකට්ස් දෙක මේ කර්ලි බ්‍රැකට්ස් දෙකෙන් වට වෙලා තියෙන කෑල්ල තමයි C ප්‍රෝග්‍රෑම් එක බොඩියක. ඉතින් කර්ලි බ්‍රැකට්ස් ඇතුළි තියෙන කොටසට අපි කියනවා බ්ලොක් එකක් කියලා. මේ තියෙන බ්ලොක් එකක් මේ printf hello world කියන්නේ return 0 කියන්නේ බ්ලොක් එක. ඉතින් C ප්‍රෝග්‍රෑම් එකට තමයි නැත්තම් මේන් කියන ෆංක්ෂන් එකට තමයි මෙන්න මේ බ්ලොක් එක අයිති වෙන්නේ. ඉතින් ඊළඟට තමයි printf කියලා කියන්නේ C ප්‍රෝග්‍රෑම් වල තියෙන කීවර්ඩ් එකක්. ඉතින් ඒකෙන් කරන්නේ අපි මොකක් හරි ටයිප් කරන නැතම් printf කියන සින්ටැක්ස් එක ඇතුළේ ටයිප් කරන මොනාම හරි දෙයක් එලියට ප්‍රින්ට් කරන එක තමයි printf එකෙන් කරන්න. ඉතින් මම අර කලින් කිව්වේ හෙඩ ෆයිල් එකක් තියෙනවා කියලා ස්ටෑන්ඩඩ් ඉන්පුට් අවුට්පුට් හෙඩ ෆයිල් කියලා. මෙන්න මේක අන්න ඒක තමයි ඔය printf කියන කීවර්ඩ් එක ස්ටෝ වෙලා තියෙන්නේ. අපි බැරි වෙලාවත් මෙන්න මේ හෙඩ ෆයිල් එක ඉන්ක්ලූඩ් කරේ නැත්තම් අපේ ප්‍රෝග්‍රෑම් එකේ එරර් එකක් එනවා. ඉතින් මම ඔයගලන්ට ඒක කරලා පෙන්නන්නම්. මම මෙන්න මේ හෙඩ ෆයිල් එක අයින් කරලා මම මේ හෙඩ ෆයිල් එක අයින් කරන්න. දැන් හෙඩ ෆයිල් එකක් නැහැ, ප්‍රී ප්‍රොසෙස් එකකුත් නැහැ. ඉතින් මම මේක සේව් කරගන්න. සේව් කරලා මම මේක කම්පයිල් කරනවා. gcc first.c ඔයගලන්ට පේන ඇති එරර් එකක් එනවා. ඒ එරර් එක තමයි multiplicit declaration of function printf. ඒ කියන්නේ printf කියන syntax එක හරියට නිකන් කම්පයිලර් අඳුරගෙන නැහැ. ඒ කියන්නේ මේ printf කියන එක කම්පයිල් කරන මම දන්නේ නැහැ කොහෙද ඒක තියෙන්නේ කියලා. ඉතින් ඒක තියෙන්නේ වෙන කොහෙදවත් නෙමෙයි. මෙන්න මේ stdio.h කියන header file එකේ තමයි printf කියන එක තියෙන්නේ.
ඉතින් අපි හෙඩර් ෆයිල් එක මේකට ප්‍රී ප්‍රොසෙස් එකක් යූස් කරලා ඉන්ක්ලූඩ් කරේ නැත්නම් මේ printf කියන එක අපේ කම්පයිලර් දන්නේ නැහැ. එතකොට printf කියන එකකින් වෙන දේ කම්පයිලර් දන්නේ නැහැ මේකෙන් මේ hello world කියන වචනේ print කරන්න ඕන කියන එක එයා දන්නේ නැහැ. ඉතින් අපිට අනිවාර්යෙන් අපේ header file එක include කරන්න වෙනවා අපේ C program එකට. ඉතින් මම ආයි C program එකට ගිහිල්ලා enter කරන්න. මම දැන් දෙන්නම් ආයි මගේ header file එක ආයි මම මේ pre process එක use කරලා include stdio.h කියන ඔන්න දැන් මම header file එක දුන්නා. දැන් අපි බලමු කම්පයිල් වෙනවද කියලා. ඉතින් දැන් නම් කම්පයිල් වෙන්න ඕනේ. මොකද header file එක තියෙනවා. ඒ කියන්නේ කම්පයිලර් දන්නවා printf කියන එකේ තේරුම. gcc first.c දෙක දැන් කිසි එකක් ආවේ නැහැ. අපේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙලා තියෙනවා. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති printf එකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් අපේ අන්තිම පාර්ට් එකට යන් මම ගියයි first.c කියලා ගහලා මගේ ෆයිල් එකට ආයන්න. ඉතින් අන්තිම ලයින් එක තමයි return 0 කියන ලයින්. ඉතින් return 0 කියන එක අපේ හැම main function එකකම වගේ තියෙනවා. මොකද මං හරි ඉස්සරහට කියලා දෙන්නම් ඇයි මේ 0 දාන්නේ ඇයි මෙතනට int දාන්නේ කියන එක ඔයගලන්ට ඉස්සරහ programming tutorials වලදී තේරෙයි කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි functions පාඩම කරාට පස්සේ ඔයගලන්ට හොඳට තේරෙයි මොකක්ද මේ දෙකෙන් වෙන්නේ කියලා. ඉතින් return 0 එකෙන් කියන්නේ අපේ main function එක ඉවරයි කියන එක. ඉතින් 0 කියන එකෙන් කියන්නේ අපේ main program එක සාර්ථකව ඉවරයි කියන එක. return කියලා කියන්නේ ඒක return 0. ඒ කියන්නේ අපේ main function එක ඉවරයි. සහ 0 එකකින් කියන්නේ අපේ main function එක සාර්ථකව ඉවරයි කියන එක. ඉතින් මේක තමයි අපේ පළවෙනි C program එක. C වලට hello world කියලා තියෙන්නේ අපි. ඉතින් මේක ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් hello world විතරක් නෙමෙයි ඔයගලන්ට printf command එක use කරලා ඔයගලන්ට කැමති දේවල් type කරලා බලන්න පුළුවන්. විශේෂයෙන් මම කියන ඔයගලන්ට මේක type කරන මේකේ එක එක වචන type කරනවත් එක්කම compile කරන එක ගැන පොඩ්ඩක් වැඩිපුර කරන්න compile කරන්න executable file හද compile කරලා බලන්න මොකක්ද එකකින් වෙන්නේ කියලා. ඒක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම දේ. ඉතින් අදට මම කියලා දෙන්න හිතුවේ ඔච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා හරියට බලමු කොහොමද තව ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑමින් කරගෙන යන්නේ කියලා. ඉතින් වීඩියෝ එක බලපුව ඔයගලන්ට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.